අයිබෝවන් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම මේ පාර අයවැය වාහන මිල ගණන් වලට බලපාන්නේ කොහොමද? ඉතින් මේ වගේ වටිනා තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ YouTube channel එක subscribe කරලා පහලින් තියෙන notification bell icon එකත් click කරලාම තියාගන්න. හොඳයි අපි දැන් යම් වීඩියෝ එකට. 2026 වර්ෂයට අදාළ දෙවන අයවැය මීට ස්වල්ප වේලාවකට ඉහතදී ජනාධිපතිතුමා විසින් සභාගත කරනු ලැබුවා. ඉතින් මේ අයවැය නිකුත් වෙන්න දින කිහිපයකට කලින් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් මාධ්‍ය හමුවක් කැඳවනු ලැබුවා. මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් කියා සිටියේ මෙවර නිකුත්වීමට නියමිත මේ අයවැය වාහන ආනයනය කෙරෙහි යම්කිසි අහිතකර බලපෑමක් ඇති කරයි කියලා. ඒ මොකද කියනවා නම් ඔවුන් කියා සිටියේ වාහන ආනයනය කිරීමේදී මෙතෙක් කල ලැබුණු 100%ක තීරුබදු වට්ටම මේ අයවැයේදී ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි. මෙලෙස මෙම වට්ටම ඉවත් කරහොත් ආනයනය කරන වාහනවල මිල යලි ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවයි. ඉතින් ඔවුන්ගේ මෙම මාධ්‍ය සාකච්ඡාව ඒ වෙනකොට සමාජයේ විශාල කැළඹීමක් ඇති කිරීමට හේතු වුණු මාධ්‍ය සාකච්ඡාවක් බවට පත් වුණා. නමුත් මෙවර මේ අයවැය ප්‍රකාශය ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කිරීමත් සමග ඔවුන් ඒ එදා කළ පුරෝකථනවල කිසිදු වළංගුතාවයක් නොමැති බව ඔප්පු වුණා. නමුත් ඔවුන් ඒ කළ ප්‍රකාශ වලින් සමාජයේ වාහන මිල නැවතවතාවක් ඉහළ යාමේ සම්භාවිතාවක් පවතින බව අමුතු කතිකාවතක් නිර්මාණය වී තිබුණා. මේත් සමග අර වාහන සේල් වල විකුණ ගන්න බැරුව මාස 3 4 5 6 හිර වෙලා තිබිච්ච වාහන පාරිභෝගිකයෝ මිලදී ගන්න පෙළඹුණා. නමුත් අයවැය ප්‍රකාශය නිකුත් වීමත් සමග මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා මේ වෙනකොට. ඉතින් මේ අයවැය ප්‍රකාශය තුලින් අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ ලබන වසර තුලත් වාහන ආනයනය කිරීමේ කිසිදු වෙනසක් සිදු නොවන බවත් වාහන ආනයනකරුවන්ට ලබා දුන් 115ක තීරුබදු දීමනාව ඉදිරියටත් ඒ ලෙසම ක්‍රියාත්මක වන බවත්. වාහන ආනයනය කිරීම වළක්වාලමින් මීට පෙර පනවා තිබූ සම්බාධක නැවත ඉදිරියේදී පැනවීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව එතුමා තවදුරටත් පැහැදිලි කර සිටියා. 2025 වසරේ මේ වෙනකොට වාහන 2,20,000ක් වගේ ප්‍රමාණයක් ලංකාවට ආනයනය කර තිබෙන බවත් වාහන ආනයනය කිරීම හරහා රේගු ආදායම් විදියට රුපියල් බිලියන 587ක් වගේ මුදලක් උපයා තිබෙන බවත් 2025 වසරේ කළ ආනයන වලින් වැඩිම ආනයන ආදායමක් ලබා ඇත්තේ වාහන ලංකාවට ආනයනය කිරීමෙන් බවත් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ වුණා. මේත් සමග අපිට එක දෙයක් ස්ථීරවම පැහැදිලි වෙනවා. ඒ තමයි මේ ආණ්ඩුවට ඉදිරි වසර තුලදී වාහන ආනයනයට කිසිදු බලපෑමක් ඇති කිරීමේ අරමුණක් නොමැති බවත් ඉදිරියේදී ලංකාව ඇතුලේ වාහන මිල ඉහළ යාමට කිසිදු සම්භාවිතාවක් නොමැති බවත් අයවැය ප්‍රකාශයට පෙර විවිධ පුද්ගලයන් සමාජගත කර ඒ මත ප්‍රකාශ අර වාහන සේල් වල විකුණ ගන්න බැරුව තිබුච්ච ඒ වාහන ටික විකුණ ගන්න කරපු කපටි උපක්‍රමයක් බවත් අපිට මේ වන විට මනාව පැහැදිලි වෙනවා. ඉතින් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වාහන මිල ඉහළ යාමක් සම්බන්ධව කිසිදු ආකාරයකින් බියවීමේ අවශ්‍යතාවයක් මෙතෙක් මේ ලැබී තිබෙන දත්තත් එක්ක කිසිම ආකාරයකින් පවතින්නේ නැහැ. එලෙස වාහන මිල ඉහළ දැමීමක් සම්බන්ධව හෝ වාහන ආනයනයට බලපෑමක් ඇති කිරීමක් සම්බන්ධව මේ අයවැය තුලින් කිසිම හෙළිදරව්වක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් තවදුරටත් සමාජයේ කෘත්‍රිමව නිර්මාණය කරන ලද මතවාදවලට ඔබ කිසිසේත්ම රැවටෙන්න එපා. ඉතින් ඔබ සියලු දෙනාටම ඉදිරියේදී සාධාරණ මුදලකට වාහනයක් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කර සිටිනවා. ඉතින් මේ සම්බන්ධව ඕගොල්ලෝ දන්න කාරණාත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් වුණා කියලා හිතෙනවා නම් මගේ channel එක subscribe කරලා පහලින් තියෙන notification bell icon එකත් click කරලාම තියාගන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එක අවසන් කරනවා. බොහොම ස්තුතියි. සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම.